පින්බර දිනයක් සුබ උදෑසනක් අද දින ලෝක විශ්‍රාමික දිනයට සමගාමීව පවත්වන ජාතික විශ්‍රාමික දිනය සැමරුම් වැඩසටහන සඳහා 2020-2024 රාජ්‍ය විශ්‍රාමික එකමුතුවේ ඔබ සැම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඔබ දන්නා පරිදි මේ සැමරුම් දිනය සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික් වලින් දායකත්වය අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම නුවරඑළිය, කොත්මලේ කොට්ටාශ විශ්‍රාමික එකමුතුවෙන් මේ සඳහා සහභාගීත්වය සහ දායකත්වය දක්වලා තියෙනවා. කාලයක් සේවයේ නියැලිලා විශ්‍රාම ගිය විශ්‍රාමික ප්‍රජාව සහ ඔවුන්ගේ කාර්යයන් සිහිපත් කරන විශ්‍රාමික අපි දේශයටම නැමිලා අපි දේශ බලන දිනයක් විදිහට සලකන්න පුළුවන්. දින 365න් එක් දිනයක් වන අද දවස අපගේ අඩුපාඩු ඉල්ලීම් සටන් මදකට නවත්තලා මෙම විශ්‍රාමික දිනය විශ්‍රාමික ඔබ සැමටත් අප අතරින් විය වූ විශ්‍රාමිකයන් සිහිපත් කරමින් මෙවැනි ආගමික කටයුත්තක් ලෙස පැවැත්වීමටයි අපි අදහස් කළේ. මේ මහඟු කාර්ය සඳහා මේ පින්බිමට සැපැමිණි ඔබ සැමව ආදරයෙන් පිළිගනිමින් මම අවස්ථාව සලසා දෙනවා අප 2020-24 රාජ්‍ය විශ්‍රාමික එකමුතුවේ උපසභාපති ධර්මසිරි ජයන්ත ඉලපෙරුම මහත්මයාට ඔබ අමතා මේ අවස්ථාවේ වචන ස්වල්පයක් කතා කරන ලෙසට. समस्त लंका विश्रामिकයන් සමරන දිනයක්. රාජ්‍ය සේවයේ පෞද්ගලිකාංශයේ සියලුම විශ්‍රාමිකයන් සමරනවා. සාමාන්‍යයෙන් මේක විශ්‍රාමික දිනයට වෙන්නේ අපි උද්ඝෝෂණ කරනවා, එහෙම නැත්නම් අයිතීන් ඉල්ලනවා, අයිතිවාසිකම් ඉල්ලන සටන් කරන දිනයක් කරගන්නවා. අපි මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් මේ සැරේ බැහැර කරලා අපි තීරණයක් ගත්තා. අපේ මියගිය විශ්‍රාමිකයන් ඉන්නවා. දැනට පිළිකාරෝහලේ ආබාධයක් වෙලා බෙහෙත් ගන්නවා අපේ විශ්‍රාමිකාවක්. එතකොට දැන් ගෙවල් වලට එලා අපේ විශ්‍රාමිකයෝ තාම අසනීපේ. දැන් මෙතනත් බොහෝ දිනෙක ඉන්නවා අසනීප වෙලා ආපු අය. ඒකට හැම කෙනාටම නිරෝගී සුවය සහ මෙතන ඉන්න අපි හැම කෙනෙක්ගෙම යහපත් ජීවිතයක්, හොඳ අනාගතයක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න කියන එක ඉල්ලීමක්. ඒකත් එක්කම අපි පවත්නා රජයට අපි කෙරෙහි ඇස්සරිලා අපේ අනුකම්පාව ඇති වෙලා අපේ ඉල්ලීම් ලබා දෙන්න කියන ආයාචනයකුත් එක්ක සිංහල, දෙමළ, මුස්ලිම් කියන සියලුම වර්ග වලින් දැන් අද ලංකාව පුරා මේ වෙනකොට අනුරාධපුරේ, රත්නපුරේ, මාතලේ, දළදා මාලිගාවේ, නාත දේවාලේ, මාතර ස්ථාන 8ක මේ විදිය වැඩසටහන් අපි කරනවා. ඊළඟට අනාගතයේ අපිට මේ පවතින රජයෙන් අපි කෙරේ ඒගොල්ලන්ගේ අවධානය හොඳට යොමු වෙලා අපේ මේ විශ්‍රාම ගැටලුව ඉක්මනට निराකරණය කරලා දෙන්න ඒගොල්ලන්ට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවකුත් එක්ක තමයි අද මේක සංවිධානය කරන්නේ. අපි මේක කරන්නේ මේ රටේ ඉන්න රාජ්‍ය සේවය සහ පෞද්ගලිකාංශය කියන සියලුම විශ්‍රාමිකයන් සිහිපත් කරන්නේ.
Sadhu, 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 sadhu. Sadhu, sadhu, sadhu. සජීවත් ඉස්ලාමිකයන්ට ඉගැන්වෙන්නේ සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඉස්ලාමික දිවිය මෙලොවට දෙයක් කරගන්න ඕන පරලොවට දෙයක් කරගන්න. මෙලොවට කරගන්න. පරලොවට කරගන්න.